සුබ දවසක් ඔයාලට ඔන්ලයින් මල්ටි බැලන්ස් YouTube නාලිකාවට පිළිගන්නවා. අපේ channel එකත් එක්ක එකතු වෙන්න ගෙදරට අවශ්‍ය කරන දේවල් ඔයාලට ගන්න පුළුවන්. මෙතන තියෙනවා රයිස් බකට් එකක්. මේක හාල් දාන්නත් පුළුවන්, ඇට ಜಾති දාන්නත් පුළුවන්. ඒ කියන්නේ ගෙදරට ගේන පරිප්පු, කඩල, මුං ඇට, කවුපි ඒ වගේ දේවල් ඔයාලට දාලා ගන්න හරිම ලේසි. බටන් එක ප්‍රෙස් කරපුවාම අවශ්‍ය ගානට ගන්න පුළුවන්. අපි බලමු කොහොමද කියලා. ප්ලාස්ටික් වලින් තමයි එන්නේ. මේකේ කාමර තියෙනවා. ඒ කියන්නේ වෙන් කරලා තීරු වෙන් කරලා තියෙනවා 6ක්. එකකට හාල් දාන්න පුළුවන්. අනිත් දේවල් වලට කඩල කවුපි වගේ දේවල් දාන්න පුළුවන්. මුං ඇට, පරිප්පු ඒ වගේ දේවල් දාලා තියන්න පුළුවන්. වෙනම බෝතල් වලට දාන්න අවශ්‍ය නැහැ. මොකද ගෙදරට ගේනකොට ගොඩක් වෙලාවට කඩෙන් අපි කවර් වලට පැකට් වලට තමයි අරගෙන ඉන්නේ. ඒ නිසා මේ වගේ දෙයක් ගෙදරට තියෙන එක වටිනවා. කුස්සියට තියෙන එක ගන්නත් හරිම ලේසි. කැලේ ටික වෙන වෙන්නේ අයි කරන විදිහ මම කියන්නම්. මේ තමයි උඩ පියන. මේක ඇතුලේ මේ තීරු වෙන් කරන කැලේ ටික අවශ්‍ය කරන දේවල් ඇට ಜಾති ගන්නෙ මේ බකට් එකට තමයි. බිත්තියට අයි කරනවා නම් වෙනම අමතර කෑල්ලක් එනවා. රෝල් ප්ලග් වලින් වෙන සෙට් එකක් එනවා. මේක තමයි යට අයි කරන කෑල්ල. මේක බිත්තියට සෙට් කරගන්නත් පුළුවන්. මෙතන තියෙනවා බ්‍රැකට් එකක්. මේ බ්‍රැකට් එක බිත්තියට සෙට් කරලා මේ රෝල් ප්ලග් දාලා යන වලින් මේ බකට් එක එල්ලන්න පුළුවන් බිත්තියට. මේ කෑල්ලට සෙට් කරගන්න පුළුවන්. මේක ඉස්සෙල්ලා සෙට් කරන්න ඕනේ බිත්තියට. ඊට මෙතන මේ කට්ට දෙකක් තියෙනවා. ඒ කට්ට දෙකට දාලා මෙහෙම උඩට කරපුවාම මේක රැඳිලා හිටිනවා මේකේ. ඒතකොට මේ කෑල්ල බිත්තියට සෙට් කරන්න ඕනේ. බිත්තියට සෙට් කරලා වාට තියාගන්නත් පුළුවන්. මෙතන තියෙනවා මේ කෑලි පහක් තියෙනවා. මේක මේ ඊතලයක් ගහලා තියෙනවා. ඒ පැත්ත යටට දාන්නේ. මෙතන මේ තීරු වෙන් කරලා තියෙනවා. මේ බකට් එක ඇතුලේ. ඒ එක තීරුවකට මේකේ කට්ට කෑලි තියෙනවා. ඒ විදිහට දාලා මෙහෙම යටට තද කරන්න ඕනේ. ඊතලේ ගහලා තියෙන පැත්ත යටට. ඒ විදිහට තමයි මේ තීරු ටික වෙන් කරගන්නේ. ඒ තීරු වලට එකින් එකට දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තාම පරිප්පු කිලෝ එකක් දාන්න පුළුවන්. කවුපි කිලෝ එකක් දාන්න පුළුවන්. මුං ඇට කිලෝ එකක්. ඒ වගේ මේක තීරුවකට කිලෝ එකක් දාන්න පුළුවන්. මේ පැත්තට කිලෝ දෙකක් දාන්න පුළුවන්. ඒ පැත්තට හාල් දාලා තියන්න පුළුවන්. හාල් නම් ගෙදරට සාමාන්‍යයෙන් 5-10 වගේ තමයි ගේන්නේ. ඔය බෝඩිමක එහෙම ඉන්න අයටත් වටිනවා ගොඩක්. අරන් තියාගන්න. ඕමනා විදියට ගන්න පුළුවන්. මේ විදිහට තීරු ටික වෙන් කරගන්නවා. මෙතන තියෙනවා මේ මැෂින් එක. මේකේ තියෙන පොඩි කට්ට කෑලි මේ පැත්තට 2යි, මෙතෙන්ට 1යි, 3යි, 4යි, 5යි, 6ක් තියෙනවා. මේකෙත් තියෙනවා මේ විදිහට. මෙහෙම දාලා ඒකට සෙට් කරගන්න ඕනේ. චුට්ටක් මෙහාට කරලා ඒ කට්ට කෑලි ඇතුළට යන විදිහට සෙට් කරගන්න. එතකොට කොහාටවත් යන්නේ නැහැ. එහෙට මෙහෙට යන්නේ නැහැ. මේක සෙට් වෙලා හිටිනවා හොඳට. දැන් මේක හයි වුණා. ඊට පස්සේ මේ බකට් එක මෙහෙම යටින් දානවා. මේ පියන මේ ටික හයි කරන ඇන ටික මේ පියන මෙහෙම උඩින් දාලා වහනවා. දාන දේවල් ඇතුළට දාලා මේ බටන් ප්‍රෙස් කරලා තමයි ගන්න දෙන්නේ. හාල් දාන්න පුළුවන් කිලෝ 2ක්. ගොඩක් දුරට කවර් වලටනේ කඩෙන් අරන් ඉන්නේ. කඩෙන් අරන් ඉන්න කවර පිටින් අපිට ගේ ඇතුලේ තියන්න බෑ. ඒ නිසා අපිට මොනවා හරි තියෙන්න ඕනේ අනිවාර්යෙන් මේ වගේ දේවල් දාන්න. එතකොට මේ වගේ දෙයක් තියෙන එක හරිම ප්‍රයෝජනයි. මේ පැත්තට හාල් දාන්න පුළුවන්. කිලෝ 2ක් තමයි මේ දැන් මේ. මෙතන තියෙන්නේ පරිප්පු කිලෝ 1ක්. මේ පැත්තේ හාල් තියෙන්නේ කිලෝ 2ක් තියෙනවා. මේ පැත්තේ පරිප්පු තියෙන්නේ පරිප්පු කිලෝ 1ක් තියෙනවා. මේක ගන්න තියෙන්නේ මේ බාස්කට් එකේ ගේන්න ඕනේ. අදාළ මේ තීරුව කෙලින් මෙතන තියෙනවා බටන් එක. මේක ප්‍රෙස් කරනකොට හාල් ටික
වැටෙනවා මේ විදියට මේ බකට් එකට. මේ බකට් එකෙන් තමයි ඊට පස්සේ ගන්නෙ. මේ බටන් එක ප්‍රෙස් කරලා. ඒ විදියට තමයි ගන්න තියෙන්නේ. පරිප්පු ගන්නවා නම් පරිප්පු එක කෙලින් ගෙනල්ලා මේ බටන් එක ප්‍රෙස් කරන්න ඕනේ. එතකොට මේ තීරුවේ තියෙන පරිප්පු මේ බාස්කට් එකට වැටෙනවා. මේ විදියට. එහෙම තමයි මේකේ තියෙන දේවල් ගන්නෙ. ඔයාලට හොඳ ප්‍රයෝජනවත් වෙන දෙයක් තමයි මේ භාණ්ඩය. ඔයාලා ගෙදරට ගන්න පුළුවන් අපේ WhatsApp නම්බර එක 076 250 85 40 කියන WhatsApp නම්බර එක. ඒකට පණිවිඩයක් දෙන්න අපි ඔයාලා ගෙදරට එවන පිළිවෙල කියන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉදිරියටත් හමු. මතක් කරනවා channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න කියලා. බොහොම ස්තුතියි ඔයාලට. සුබ දවසක් වේවා.